අද ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන සංවාක්‍යවල 13 වෙනි වීඩියෝ එක 13 වෙනි වීඩියෝ එකේ විදියට ප්‍රතිවර්තනය කියන පාඩම තමයි අරන් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම ගිය සතියේ ඔයාලට ආනයන පාඩම පටන් අරගෙන කිව්වා ආනයන තුල ප්‍රධාන කොටස් හතරක් තියෙනවා කියලා. එකක් ප්‍රතිවර්තනය, අනිත් එක පරිවර්තනය, හිවත් විලෝමය, පරස්ථාපනය සහ ප්‍රතිලෝමනය ගැන කොටස් හතර කතා කරනවා කියලා කිව්වේ. ප්‍රතිවර්තනය කියලා කියන්නේ දෙන ලද ප්‍රස්තුතයක වාචකයේ විසංවාදය, ඒ කියන්නේ වාච්‍ය නොවෙනස්ව තියෙනවා. අනුමිති එහෙම නැත්නම් ආනයන ප්‍රස්තුතයේ වාචකය ලෙසින් අරගෙන ගුණයෙන් වෙනස් ප්‍රස්තුතයක් අනුමාන කර ගැනීමට තමයි ප්‍රතිවර්තනය කියලා කියන්නේ. දෙන ලද ප්‍රස්තුතයක වාචකයේ විසංවාදය, ඒ කියන්නේ වාච්‍ය නොවෙනස්ව තියෙනවා. අනුමිති එහෙම නැත්නම් ආනයන ප්‍රස්තුතයේ වාචකයේ ලෙසින් අරගෙන ගුණයෙන් වෙනස් ප්‍රස්තුතයක් අනුමාන කරගන්න එකට තමයි ප්‍රතිවර්තනය කියලා කියන්නේ. මේ අනුව ප්‍රතිවර්තන සප්‍රමාණ ප්‍රතිවර්තනයක් සඳහා මූලධර්ම 3ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවර්තන රීති 3ක් තියෙනවා. එකක් තමයි දෙන ලද ප්‍රස්තුතේ වාච්‍ය හා ආනයන ප්‍රස්තුතේ වාච්‍ය එකම වෙන්න ඕන. දෙක ආනයන ප්‍රස්තුතේ වාචකයේ දෙන ලද ප්‍රස්තුතේ වාචකයේ විසංවාදී වෙන්න ඕන. ඊළඟට 3 දෙන ලද ප්‍රස්තුතයේ ගුණයට ආනයන ප්‍රස්තුතයේ ගුණය වෙනස් වෙන්න ඕන. ඔන්න ඔය තමයි සප්‍රමාණ ප්‍රතිවර්තනය සඳහා වෙච්ච මූලධර්ම 3. දෙන ලද ප්‍රස්තුතයේ වාච්‍ය හා ආනයන ප්‍රස්තුතයේ වාච්‍ය එකම වෙන්න ඕනේ. දෙක වෙනස් වෙන්නේ නැහැ. ආනයන ප්‍රස්තුතයේ වාචකයේ දෙන ලද ප්‍රස්තුතයේ වාචකයේ විසංවාදය වෙන්න ඕන. ඒ වගේම දෙන ලද ප්‍රස්තුතයට ගුණයෙන් ආනයන ප්‍රස්තුතයේ ගුණය වෙනස් වෙන්න ඕන. මම ඒකට ආකෘතියක් මේ විදිහට ඔයාලට ඉදිරිපත් කරනවා. දෙන ලද ප්‍රස්තුතය ඊළඟට ප්‍රතිවර්තන ප්‍රස්තුතය. එතකොට කිව්වා දෙන ලද ප්‍රස්තුතේ වාච්‍යමයි කියලා. එහෙනම් ඒක වෙනස් වෙලා නැහැ, SPමයි. මේ කොටුව දිහා බලන්න. එතකොට ඒකෙදි SPම වෙලා තියෙනවා. ඊළඟට ආනයන ප්‍රස්තුතේ වාචකයේ දෙන ලද ප්‍රස්තුතේ වාචකයේ විසංවාදය විය යුතුය. ආනයන ප්‍රස්තුතේ වාචකය දෙන ලද ප්‍රස්තුතේ වාචකයේ විසංවාදය වෙන P ඩෑෂ් වෙලා තියෙනවා. ඊළඟට දෙන ලද ප්‍රස්තුතේ ගුණයට ආනයන ප්‍රස්තුතේ ගුණය වෙනස් වෙන්න ඕන. එහෙනම් ගුණය වෙනස් වෙනවා නම් අපි අර A, E, I, O කියන ප්‍රස්තුතවල ඒ වගේ ගුණය වෙනස් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ මෙතන ප්‍රතිවර්තිත ප්‍රස්තුතය කියලා කියන්නේ අනුමිති ප්‍රස්තුතය. කියන්නේ අපි හදාගන්න එක ආනයනය කරන ප්‍රස්තුතය. අනුමිති ප්‍රස්තුතය, ආනයන ප්‍රස්තුතය ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. මුලින්ම තියෙන දෙන ලද ප්‍රස්තුතය ප්‍රතිවර්තිත ප්‍රස්තුතය කියලා කියන්නේ අනුමිති ප්‍රස්තුතය. එහෙම නැත්නම් ආනයන ප්‍රස්තුතය. ඔන්න ඒ ප්‍රස්තුතයේ ප්‍රතිවර්තනය අපි මෙහෙම උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා. සියලු පාඨකයන් විචාරශීලී වේ කියන්නේ ඒ ප්‍රස්තුතය. කිසිම පාඨකයෙක් අවිචාරශීලී නොවේ කියන්නේ එකක්. අපි කිව්වා පාඨකයෝ කියන වාච්‍ය වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔන්න උදාහරණෙත් ඒ විදිහටම තියෙනවා කියලා. හැබැයි ප්‍රතිවර්තිත ප්‍රස්තුතයේදී අපි කිව්වා මොකද්ද වෙන්නේ? දෙන ලද ප්‍රස්තුතේ ආනයන ප්‍රස්තුතේ වාචකය දෙන ලද ප්‍රස්තුතේ වාචකේ විසංවාදය වෙන්න ඕනේ කියලා. එහෙනම් විචාරශීලී කියලා අපි තියන්නේ නැහැ. අවිචාරශීලී නොවේ කියලා තමයි තියන්නේ. එහෙනම් එකක් ප්‍රස්තුතයක් ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. ඊළඟට ප්‍රස්තුතේ ප්‍රතිවර්තනය ගත්තම කිසිම විනිශ්චයකරුවෙක් පක්ෂපාතී නැහැ. සියලු විනිශ්චයකරුවන් එහෙනම් ඔන්න වාච විදියට තියෙනවා. මෙතන පක්ෂපාතී කියන එක අපක්ෂපාතී වෙලා තියෙනවා. P ඩෑෂ් වෙලා තියෙනවා. එතකොට ප්‍රස්තුතයක් එකක් බවට පත් වෙලා තියෙනවා. එතකොට I ප්‍රස්තුතයක් ගත්තම අපි I ප්‍රස්තුතයේ ප්‍රතිවර්තිතය අපි දැක්කා එකක් O එකක් වෙලා තියෙනවා. අපි බලමු උදාහරණයකින්. සමහර ළමයි දඟකාරයි කියන්නේ I එකක්. එතකොට සමහර ළමයි දඟකාර නොවන්නේ නොවේ කියන්නේ O එකක්. එතකොට එතෙන්දී ඔන්න වාචකය විසංවාදී වෙලා තියෙනවා. ඊළඟට අපි O ප්‍රස්තුතය ගන්නවා. O ප්‍රස්තුතයේ ප්‍රතිවර්තනයේදී සමහර පක්ෂීන් නිශාචරයන් නොවේ කියන්නේ O එකක්. සමහර පක්ෂීන් නිශාචරයන් නොවන්නේ වේ කියන්නේ I එකක්. එතකොට එහෙනම් ඔන්න වාචකයේ විසංවාදී වෙලා තියෙනවා. ගුණය වෙනස් වෙලා තියෙනවා. වාච්‍ය ඒ විදියටම තියෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි
ඔයාලට මම ප්‍රතිවර්තනය පැහැදිලි කරන්නේ. මම 14 වෙනි වීඩියෝ එකකින් ඔයාලට අරගෙන වෙනවා පරිවර්තනය හෙවත් විලෝමය ගැන. ඒ කියන්නේ ආනයන ප්‍රභේද හතරක් තියෙනවා කිව්වා. එකක් ප්‍රතිවර්තනය කිව්වා. අපි අද ප්‍රතිවර්තනය පැහැදිලි කරා. දෙවෙනි එක පරිවර්තනය හෙවත් විලෝමය ගැන මම කතා කරනවා ඔයාලට 14 වෙනි වීඩියෝ එකේ. එහෙනම් මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න.